කොහොමද යාළුවනේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඒ වගේම ලැබුණොත් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වෙද්දී ඔයාලා හැමෝම දකින්න ඇති අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද කොහොමද සැමරුවේ කියලා. ඉතින් ඒ වුණත් ඒ සියල්ල එකතු කරලා පුංචි පණිවිඩයක් එක්ක මේ වීඩියෝ එක ඔයාලට ගේන්න කියලා හිතුණා. මේ වීඩියෝ දකිද්දී ඔයාලට පුංචි අඩුපාඩුවක් පේනෙන්න ඇති. පුංචි කිව්වට ඒක පුංචි නැහැ. මොකක්ද ඒ දන්නවද? අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද එකට සමරන්න කියලා හිතාගෙන හිටියත් එකට ප්ලෑන් කරත් අපිට අපේ මහත්තයාට මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි වුණා නොලැක්විය හැකි හේතුවක් නිසා. ඉතින් මම ඒකත් දරාගෙන මම තීරණය කරා නැහැ මම අපි ප්ලෑන් කරපු විදිහටම සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා කියන එක. ඉතින් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී අපිට නොහිතූ විදිහට එක ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන්ට අපේ ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ වගේ අවස්ථාවන් වලදී ඒවා දරාගෙන අපි කොහොමද ජීවත් වෙන්න ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මුලින්ම වෙන්න ඕන කාරණේ තමයි අපිට එන ගැටලු වලදී අපි ඒවා දරා ගන්න දක්ෂයෙක් වෙන්න ඕනේ. කොහොමද අපි මේ දේවල් දරා ගන්න හුරු වෙන්නේ? දරා ගන්න හුරු වෙන්න ඔයාලා ඒ එන ප්‍රශ්නයට වඩා විශාල ඊට වැඩිය විලක්කයක් ඔයාලගේ ජීවිතේ තියාගන්න. ඔයාලට මම කියන දේ තේරෙන්නේ නැත්නම් ඔයාලා මෙහෙම හිතන්න මට වුණ ගැටලුවත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න මහත්තයා නැහැ කියලා. අනේ මගේ මහත්තයා නැහැ මට අවුරුද්ද සමරන්න බෑ දුකයි මට යාගෙන් වෙන්න ඕන වැඩ කොටස වෙන්නේ නැහැ කියලා මම ඒ ගැනම පසුතැවි ඉන්න ගියා නම් මගේ ඊගාව අරමුණට මට යන්න බෑනේ. මගේ ඊළඟ අරමුණ ඊට වැඩිය ඉස්සරහින් තිබ්බේ මම නැහැ. මම බබාට කොහොම හරි අලුත් අවුරුද්දේ අත්දැකීම් කොහොම හරි ලබා දෙනවා කියන එක. ඉතින් මම ඒ හැමදේම දරාගෙන අපි ප්ලෑන් කරපු විදිහටම අවුරුද්ද සමරපු නිසා අපේ බබාට ඒ අත්දැකීම් සාර්ථකව මට ලබා දෙන්න පුළුවන්කම තිබුණා. ඉතින් අද සමාජයේම බලන්න මේ සමාජය තුළ පොඩි දේවල් දරා ගන්න බැරුව සමහරක් වෙලාවට ලොකු තීරණ තමන්ගේ ජීවිතේ පවා හානි කර ගන්නා තීරණ වලට ගොඩ මිනිසුන් පත් වෙලා තියෙනවා. අපිට කරන්න තියෙන හොඳම දේ තමයි සුළු අරමුණු වලින් ඉවත් වෙන්න. දරා ගැනීමේ හැකියාව එතකොට ගොඩ වැඩි වෙනවා. මම මෙතන සුළු අරමුණු කියලා කිව්වේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන తాවකාලික බැඳීම්. එහෙමත් නැත්නම් අපි හිතමු ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්. ඒ වගේ ආදී උදාහරණයක් ගත්තොත් සමහර අය ඒව නැතිවීම නිසා තමන්ගේ ජීවිතයෙන් සමුගන්න තීරණය කරනවා. හිතන්න ඇයි අපිට අහිමි වෙන දෙයක් ගැන හිතමින් අපේ ජීවිතය අපි අහිමි කරගන්නේ, අපේ සංසාර ගමන අපි දික් කරගන්නේ ඇයි? ගොඩක් වෙලාවට මේ වගේ තීරණ වලට ඉගෙන ගන්න දරුවන් වගේ අය යොමු වෙන්න පුළුවන්. ඇයි එයාලට හිතන්න බැරි? හරි දාලා යන කෙනා දාලා යනවා. මගේ අරමුණ ඊට වැඩි. මම කවදා හරි ඉගෙනගෙන මගේ ගුරුවරුන්ට දෙමාපියන්ට අලුත් බලාපොරොත්තුවක් ගෙනත් දෙනවා කියන තැන, ආඩම්බරයක් ගෙනවා කියන තැන හිටියොත් ඔයාලට එහෙම ජීවිතේ අහිමි කරගන්න අරමුණක් එයිද? නෑ නේද? දරා ගන්න බැරි චරිතවලට සමාජයේ කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ජීවිතේ ජය ගන්න නම් දරා ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දරා ගන්න බැරි පුජ්‍යලයක් ගැන අපිට අහන්න ලැබෙන්නේ අයියෝ ඒ පුජ්‍යලයා වැඩක් නෑ. එයා දන්නේ නෑ ජීවිතේට මුහුණ දෙන්න. එයා දන්නේ නෑ මේ වැඩේ කරගන්න. ඒ වගේ ඒවනේ අපිට සමාජයෙන් අහන්න වෙන්නේ. ඉතින් ඒක නිසා බොල් මිනිස්සු හිස් මිනිස්සු වෙන්නේ නැතුව ඒ දේවල් ඉලක්ක වලින් පුරවාගෙන ජීවිතේ සාර්ථකව ගත කරන්න
අපි උත්සාහ කරමු කියන පණිවිඩය තමයි මට ගෙනින්න ඕනිකම ඔයාලට කියන්න ඕනිකම තිබුණේ. ඉතින් අන්න ඔය විදිහට මම සිංහල අලුත් අවුරුද්දේ චාරිත්‍ර ටික මගේ පුංචි බබත් එක්ක එකතු වෙලා කරලා නතර වෙන්නේ නැතුව අපේ ගෙදර කෑමක් ලෑස්ති කරා පවුලේ ෆැමිලි එකේ අයට. ඉතින් ඒ වීඩියෝ තමයි මේ ඔයාලා දැක්කේ. අලුත් අවුරුද්දෙන් දවස් කීපයකට පස්සේ අපේ වින්රෝස් ගාඩන් වෙල්ෆෙයාර් සොසයිටි එකේ සංවිධායක මණ්ඩලයේ එකතු වෙලා සංවිධානය කරපු බක්මහවුලට සම්බන්ධ වුණා. දායකත්වය ලබා දුන්නා. සතුටින් ඉලක්ක බලවත් කරගනිමින් පොඩි ගැටලුකාරී තත්වයන් මුගෑරව ගනිමින් ඉදිරියට යන මගේ පස්සෙන් හැම වෙලාවෙම ඉන්න මගේ මහත්තයාට ගොඩක් ස්තුතියි. හැම වෙලාවෙම ඒ වගේම මම ගොඩාක් ආඩම්බර වෙනවා මේ වගේ හයිය හිතක් මං ගාව හැම වෙලෙම තියෙන එක ගැන. ඉතින් ඔයාලා හැමෝටමත් ඒ වගේ ශක්තියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ගමන් මම මගේ අද වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ.